හලෝ යාළුවෝ ඉතින් කොහොමද අනුසාදනයෙන් පිළිගන්නවා ඩාර්ක්නස් ටෙක්නික් YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ බැටරි මීටර එකක් ගෙදරදීම හදාගන්න කියලා. ඉතින් මේ වගේ බැටරි මීටර එකක් කොහොමද අපි ගෙදරදීම හදාගන්නේ? ඉතින් ඒක හරිම ලේසි වැඩක්. ඒක අපි කතා කරමු මෙන්න මේ වීඩියෝ එකේ. ඉතින් මේ වගේ බැටරි මීටර එකක් හදාගන්න මම අරන් තියෙනවා මෙන්න මේ වගේ බල්බ්. ඉතින් අපිට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ බල්බ් හතරක් අපි අකට අරන් තියෙනවා. සහ මෙන්න මේ වගේ රෙසිස්ටර්ස් හතර අපි මෙන්න මේකට යොදාගෙන තියෙනවා. ඉතින් මේ රෙසිස්ටර්ස් 1k. ඉතින් මෙන්න මේ විදිහට අපි මේක අනිත් පැත්ත බැලුවාට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් අපි මේක පැස්සලා තියෙන විදිහ. ඉතින් අපි හැම බල්බ් එකක් ගැනම දැන් කතා කරමු. ඉතින් අපි මෙන්න මේ පළවෙනි රතු පාට ලයිට් එකට මෙන්න මේ විදිහට පළවෙනි රතු පාට ලයිට් එකේ දාන පැත්ත කෙලින්ම ලයින් එකට ඍණ පැත්ත රෙසිස්ටර්ස් වලට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ ලයිට් එකේ ඍණ පැත්තට තමයි රෙසිස්ටර් එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අපේ දෙවෙනි රතු පාට ලයිට් එකේ ඍණ පැත්තට මෙන්න මේ විදිහට රෙසිස්ටර් එක සම්බන්ධ කරලා තියෙනවා. අපේ කහ පාට ලයිට් එකේ ඍණ පැත්තට මෙන්න මේ වගේ රෙසිස්ටර් එකක් අපි සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපේ ලයිට් එකේ කොළ පාට පැත්තට අපි රෙසිස්ටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ සර්කිට් බෝඩ් එකේ පිටිපස්ස බලාගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි මේ රෙසිස්ටර්ස් ටික කොහොමද මෙන්න මේ බෝඩ් එකට පාස්සලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ධනයකට සහ මෙන්න මේ ඍණයකට තමයි මෙන්න මේ රෙසිස්ටර් එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපේ දෙවෙනි රතු පාට බල්බ් එකේ ධන පින් එකත් මේ තියෙන්නේ අපේ දෙවෙනි රතු පාට බල්බ් එකේ ඍණ පින් එකත් සහ රෙසිස්ටර් එකේ වයර් එකත්. ඉතින් ඊට පස්සේ අපි දෙනවා කහ පාට බල්බ් එකේ ධන පින් එක. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන අපේ කහ පාට බල්බ් එකේ ඍණ පින් එක. ඒකට අපි සම්බන්ධ කරලා තියෙනවා අපේ රෙසිස්ටර් එක. ඉතින් මෙන්න මේ විදිහට අපේ කොළ පාට බල්බ් එකේ ධන පින් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි ඒකට එහා පැත්තෙන් තියෙන අපේ ඍණ පින් එක ඒකට සම්බන්ධ කරලා තියෙන අපේ රෙසිස්ටර් එක. ඉතින් අපි මේ හදාගත්ත බැටරි මීටර එක. ඉතින් අපි මේ බැටරි මීටර එක කොහොමද වැඩ කරන්නේ කියලා දැන් චෙක් කරලා බලමු. ඉතින් දැන් අපි බලමු මේ බැටරි මීටර එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේ බැටරි මීටර වැඩ කරන්න ඕගලන්ට අවශ්‍ය වෙන ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ඕනම බැටරි එකක් සහ පවර් සප්ලයි එකක් ඔයගොල්ලන්ට මේ බැටරි මීටර වැඩ කියලා චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් වෙන මගේ මල්ටිමීටරේ දැන් තියෙන පවර් එක. ඉතින් 1.08ක් තමයි අපි දැන් මේ පවර් එක පෙන්වන්නේ. ඉතින් අපිට තියෙන අපේ බැටරි මීටරේ මෙන්න මේ විදිහට අපේ පවර් සප්ලයි එක කනෙක්ට් කරගන්න. ඉතින් මම මෙන්න මේකට පවර් සප්ලයි එකෙන් තමයි කරන්ට් එක දීලා චෙක් කරගන්න ඉතින් මේ බැටරි මීටරේ වැඩ කියලා. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් වෙන 2.64 දී වගේ 2.6 දී වගේ කරන්ට් එක කොච්චරද මේ බැටරි මීටරේ පෙන්වන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට එළිය වැඩි වෙද්දී මේ බැටරි මීටරේ වෝල්ටේජ් එක පෙන්වන ගන්න තියෙනවා. වෝල්ටේජ් එක 10ක් තමයි අපේ බැටරි මීටරේ උපරිම වෝල්ටේජ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයි 1 ගානට කරාම මෙන්න මේක බැටරි මීටරේ නෙවෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් ආයි 2 ගානින් ආයි බැටරි මීටරේ වැඩි කරද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා ආයි බැටරි මීටරේ එළිය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බැටරි මීටරේ වැඩ කරන්නේ. ඉතින් මේ බැටරි මීටරේ ගැන කතා කරොත් මේ බැටරි මීටරයක් ඔයගොල්ලන්ගේ ගෙදරදී හදාගන්න යන රුපියල් සාමාන්‍යයෙන් රුපියල් 40ක් 50ක් වගේ පොඩි මුදලක් ඔයගොල්ලන්ට කඩෙන් බැටරි මීටරයක් සාමාන්‍යයෙන් ගන්නවා රුපියල් 300ක් 400ක් වගේ මුදලක් ඔයගොල්ලන්ට බැටරි මීටරයකට වියදම් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි බැටරි මීටරේ හදලා ඉවර කරන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් bell notification එකත් on කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම bye.